නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්නතුනි මේ ලෝක සත්‍යය උප්පත්තිය ලබන භූමි හතරක් තියෙනවා. ඉතින් මේ භූමි හතර ගැන පොඩ්ඩක් කතා බහ කරමු. එතකොට පළවෙනියට තියෙනවා අපාය භූමිය, ඒ වගේම කාම සුගතිය, රූපාවචර භූමිය සහ අරූපාවචර භූමිය කියලා මේ සත්‍යයන් උප්පත්ති ලබන ස්ථාන හතරක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළා. ඉතින් මේ අපාය කියලා කියන්නේ සැපයෙන් පහ වූ තැන, ඒ තම අපාය කියලා හඳුන්වන්නේ. අපායවල හතරක් දේශනා කරලා තියෙනවා. නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර ලෝකය කියලා. මේවත් ඉතින් කොටස් වශයෙන් බෙදෙනවා පින්නතුන්. නිරය බෙදෙනවා ප්‍රධාන වශයෙන්ම කොටස් 8කට බෙදෙනවා. සංජීවය, කාල සූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචය කියලා මේ අටමහා නිරවලට බෙදිලා යනවා. මේවයි තව මේවා සම චතුරස්‍රාකාරයි. ඒ වගේ තමයි යොදුන් 100ක් දිගයි, යොදුන් 100ක් පළලයි, යොදුන් 100ක් උසකින් යුක්ත වෙනවා. මේ ඒ වගේම තමයි මේ බීත්තිය වෙනවා යොදුන් 9ක බීත්තියක්, ලෝහමය බීත්තියකින් යුක්තයි. ඉතින් මෙයා පොළව අභ්‍යන්තරයේ තමයි තියෙන්නේ. පොළව අභ්‍යන්තරයේ තියෙන්නේ. ඒවයේ තියෙනවා මේ සංජීවය ගත්තාම සම චතුරස්‍රාකාරයි කියලා කියනවා. ඒ වගේම තමයි මේ දොරටු හතරක් තියෙනවා හතර පැත්තේ. දොරටු හතරක් තියෙනවා. ඒ දොරටු හතරේ මේ හතර පැත්තේ ඔසුපත් නිර හතර බැගින් තියෙනවා. ඔසුපත් නිර හතර බැගින් තියෙනවා. එවිට මේ හතර වරක් 4 16යි, ප්‍රධාන නිරයයි සංජීවයයි ගත්තහම 17ක් වෙනවා. අන්න එහෙම කොටස් 8කින් යුක්ත වෙනවා. කොටස් 8කින් යුක්ත වෙනවා. 136ක් කියලා මේ නිරයන් සඳහන් වෙලා තියෙන කොටස් වලට බෙදලා. ඉතින් මේවා සමතලයක තමයි තියෙන්නේ කියලා සඳහන් වෙලා තියෙනවා. සමතලවල මේ තමයි තියෙන්නේ. මේ 17 බැගි. 17 බැගි. ඊට පස්සේ තියෙනවා සංජීවයේ කාල සූත්‍රය. කාල සූත්‍රය කියන නිරයත් මේ ප්‍රධාන දොරටු 4ක් තියෙනවා. සම චතුරස්‍රාකාරයි. ඒ වගේම තමයි යොදුන් 100ක් දිගයි, යොදුන් 100ක් පළලයි, යොදුන් 100ක් උසයි පින්නතුනි. මේ හතර පැත්තේ තියෙනවා යොදුන් 9ක ලෝහමය බිත්තියක් තියෙනවා. ලෝහමය බිත්තියක් තියෙනවා. ඉතින් මේකෙත් අර දොරටු 4ක් තියෙනවා. දොරටු 4ක් තියෙනවා. අන්න ඒවායේ ඔසුපත් නිර 4 බැගින් තියෙනවා. ඒක දොරටුවක් ඉස්සරහින් ඔසුපත් නිර 4 බැග. පොකුරු 4ක් තියෙනවා. ඒ විට මේ ප්‍රධාන ඒවත් වැටෙන 17ක් කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ සංජීවයේ කාල සූත්‍රය, සංඝාත කියන නිරයක් තියෙනවා. සංඝාතෙත් එහෙම තමයි. මේ දොරටු 4ක් පවතිනවා. ඒ 4 දොරටුවේ ඔසුපත් 4 බැගින් පවතිනවා. මේ අනේ ඒ ආදී ලෙස ඒක ඉතින් මට්ටම් වලට තියෙන්නේ. දැන් ඉස්සලම සංජීවය, කාල සූත්‍රය, ඉන්පස්සේ සංඝාතේ අර මට්ටම් වලට තියෙන්නේ. මට්ටම් වලට පහළට තියෙනවා. ඊපස්සේ රෞරවය කියන නිරය. රෞරවයේත් එහෙම තමයි මේ දොරටු 4ක් තියෙනවා. 4 දොරටුවේ ඔසුපත් 4 බැගින් තියෙනවා. 4 බැගින් තියෙන ඊට පස්සේ මහා රෞරවය කියන නිරය. මහා රෞරවයේ තියෙන දොරටු 4ක් තියෙනවා. 4 පැත්තේ ඔසුපත් 4 බැගින් තියෙනවා. ඊට පස්සේ තාපය නිරයෙත් එහෙමයි. තාපය මේ ඉන්පස්සේ තියෙනවා අපි මුල ඉඳලා බලමු. සංජීවයේ කාල සූත්‍රයේ සංඝාතේ, රෞරවයේ මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචය කියලා හඳුන්වනවා. ඊපස්සේ අවීචි මහා නිරය. එහිත් ඉතින් මේ යොදුන් 100ක් දිගයි, යොදුන් 100ක් පළලයි, යොදුන් 100ක් පළලයි, දොරටු 4ක් 4 සිව් දිශාවෙන් තියෙනවා. ඒවේ ඔසුපත් 4 බැගින් පවතිනවා. අවීචි මහා නිරය පවතිනවා. ඒක අන්න එවිට මේ අටමහා නිර කියලා හඳුන්වනවා. මේ ප්‍රධාන 8ක් තියෙනවා. පොළොව අභ්‍යන්තරයේ තමයි තියෙන්නේ. මේ අපිට පේන්නේ නැහැ කියලා නැත්තේ නැහැ. මොකද
මේ පස්පව් දස අකුසල් කරපු කට්ටිය මෙහෙ ගිහිල්ලා ප්‍රතිසන්දිය ගන්නවා උප්පත්තිය ලබන. ඒ බව පසුව ධර්ම දේශනාවකදී සඳහන් කරන්න මේ අන්න ඒ ආදි ලෙස තමයි තියෙන්නේ. ඒකට දැන් ඒක හිතාගන්න මේ මට්ටමකට පවතිනවා 17ක්. 17 කොටස් 8ක් පවතින. එවිට 136ක් වෙනවා. 136ක් වෙනවා. සංජීවය කියලා කියනවා. මේ අකුසල කර්ම කරපු කට්ටිය ඔය දුප්පතුන් පෙළපු පාලකයන් ඒ වගේම දුප්පතුන්ට නොයෙකුත් මේ දඩ ආදිය ගහනවා. ඒ වගේම අන්න ඒ ආදි ලෙස මේ ආකාරයක්ෂමක ආකාරයට දුප්පතුන් පෙළලා පාලනය කරන කට්ටිය. ඒ වගේම තමා මේ දුප්පතුන්ගේ ධනය පැහැර ගන්නා වූ කට්ටිය බදු අය කරමින් නොයෙකුත් මේ අසාධාරණ විදිහට බදු එහෙම අය කරලා දුප්පතුන් තලලා පෙළලා පාලනය කරපු කට්ටිය මේ ගිහිල්ලා මේ සංජීවය කියන මේ නිරය උප්පත්තිය ලබනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒට හේතුව තමයි මේ දුක් විඳිනා වූ නිරි සත්වයන් නැවත නැවත උප්පත්තිය ලබා කර්මය ඉවර වෙන තුරාවට මේහි මෙරි ඉපදෙමින් දුක් විඳින බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. කර්මය තමයි ඉතින් ආහාරය කරලා ගන්න. ඉතින් මේ සැපය කියන දෙයක් ඇත්තේම නැහැ. නිතරම දුක පැතිර පවතින. නිතරම දුක තමයි පැතිර පවතින්නේ සතර අපායේ. ඒගේ අටමහා නිරවලට පත් වෙච්චාම. ඉතින් ආන් එයාදි ලෙස තියෙනවා. ඉතින් පල්ලෙහාම නිරය ගත්තාම සංජීවයේ කාල සූත්‍රය, සංඝාතය ඒ ආදි ලෙස ඒ වගේ තමයි රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචය කියලා හඳුන්වනවා. සංඝාත කියන නිරය ගත්තාම මේ යොදුන් 9ක් මේ යහ පොළවේ යකඩ පොළවේ මේ නිරි සත්‍යය එරිලා ඉන්නේ කියන. එරිලා ඉන්නවා කියනවා. අහස උසට තියෙන කළුගල් පර්වත අර යකඩ පොළවේ හෙනහඬ නංගමින් පෙරලි එනවා කියලා කියනවා. හෙනහඬ නංවාගෙන උතුරේ සිට දකුණට පෙරලෙනවා කියනවා. දකුණේ සිට උතුරට පෙරලෙනවා කියනවා. නැගෙනහිර සිට බටහිර දිශාවට පෙරලෙනවා කියනවා. බටහිර සිට නැගෙනහිරට පෙරලෙනවා කියන. ඉතින් මේ දිශාවලට ගමන් කරන මහා අහස උසට තියෙන කළුගල් පර්වත කළුගල් බෝල කියලා කියන. ඉතින් ඒවා මේ හෙනහඬ නංගමින් අර යකඩ පොළවේ පෙරලි එන විට එනවා කන් බිහිරි වෙන සද්දේ කියන. ඉතින් අර පොළවේ යකඩ පොළවේ එරිලා ඉන්න නිරි සත්‍යය චටපට කරලා අර කළුගල් වලට යට වෙලා මේ විනාශ වෙලා යනවා කියන. බොහෝ කාලයක් එහි දුක් විඳින්න සිද්ධ වෙනවා කියන. ඒට හේතුව තමයි මේ සතුන්ගෙන් වැඩ ගන්නා කට්ටිය සතුන් පෙළලා හිංසාවට ලක් කරලා උන්ට ආහාර දෙන්නේ නැතුව බොහෝ පෙළලා වැඩ ගන්න කට්ටිය එහෙම එහි උප්පත්තිය ලබනවා කියන. තව හොරකම් කරන කට්ටිය ඒ ආදි ලෙස දුප්පතුන් පෙළන කට්ටිය දුප්පතුන්ගේ සමහර වැඩ ගන්නවා දිලිඳු අයගෙන් මේ එහෙම වේතනයක් දෙන්නෙත් නෑ හරියට. මේ වේතනයක් දෙන්නේ නෑ, ආහාර දෙන්නෙත් නෑ. පෙළලා වැඩ ගන්න කට්ටිය කියලා මේ සංජීවය කියන නිරයේ උප්පත්තිය ලබනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉන්පස්සේ තියෙනවා රෞරවය, මහා රෞරවය කියලා හඳුන්වනවා. රෞරවයේ ස්වභාවයක් තමයි සැර දුමක් පවතිනවා කියනවා. සැර දුමක්. ඒක දුමට පිච්චිලා යනවා කියන. මේ මහා රෞරවය කියන නිරයේ දුම සමගම මහ ගින්නක් පවතිනවා කියන. ඒ ගින්නට හසු වෙලා නිතරම අර නිරි සත්‍යයෙන් සිරුරේ නිතරම රුධිරය වැහෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. නිරන්තරයෙන්ම රුධිරය වහණේ වෙවි පවතිනවා කියලා සඳහන් වෙලා තියෙනවා. එහි උප්පත්තිය ලබන කට්ටිය දැඩි මසුරු කට්ටිය තමයි ඒ උප්පත්තිය ලබන්නේ කියලා සඳහන් වෙලා තියෙනවා. දැන් කොසල් මහ රජතුමා මේ අපුත්තක සිටුතුමා මිය ගියාට පස්සේ පින්නතුනි මේ දින 7ක් පුරාවට ඒ ධනෙ රාජසන්තක වුණා. මේ රජු භාණ්ඩාගාරයට ඇද්දා. කරත්තවලි සේවකයෝ දාලා දින 7ක් පුරාවට අපුත්තක සිටුතුමාගේ ධනෙ ඇදලා ඉවර වෙලා ඉන් පස්සේ මේ කොසල් රජතුමා මේ කෑම අරගෙන තමන්ට භෝජන අරගෙන ජේතවනාරාමයට යනවා. යන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමා දැකලා අහනවා රජතුමනි මොකද දවස් 7කින් ආවේ නැති කියලා ජේතවනාරාම. ඉතින් මේ කොසල් රජතුමා දන්නවා සිටිනවා ස්වාමීනි මේ නගරේ අපුත්තක සිටුතුමා මිය ගියා. ඔහුගේ ධනය පරිහරණය කරන්න කිසිම කෙනෙක් නැහැ. අයිති වෙන කිසිම කෙනෙක් නැහැ. ඔහු මේ හිසලුවේ
මේ ඉරිලා ගිය සුදු පාට කුඩයක් කියන. ඒ වගේම මේ ඇඟට පෙරෙව්වේ ඇඳේ මේ ඇවිල්ලා හනවැහැරි මේ රෙදි මේ තමන වස්ත්‍ර 4ක් තිබ්බේ කියන. වස්ත්‍ර දෙකක් තියෙන්නේ. මේ වස්ත්‍ර දෙකම හනවැහැරි වස්ත්‍ර දෙකක් කියන. ඉරි ගිය. ඒ වගේ තමයි මේ පයට දැම්මේ ගෙවියේ සෙරෙප්පු දෙකක් කියලා කියනවා. ඒ වගේම තමයි දිරාගී අස්ස රථයකින් තමයි ගමන් යන්නේ කියන. මහා දැඩි මසුරු කෙනෙක් මෙයා. දරුව නැති හින්දා තමයි අපුත්තක සිටුතුමා කියලා නම පට බැඳුනේ 80 කෝටියක ධනය තිබ්බා. තමන්ගේ ධනයම තමන්ගේ විනාශයට හේතුවක් වුණා. තමන්ගේ ධනයම තමන්ගේ විනාශයට හේතුවක් වුණා. ඉතින් පෙරදී අර ඒක තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේට මොහු දානයක් පූජා කරා. ඒත් බිරිඳ තමයි දානේ පූජා කරේ. ඉතින් අර ඒ දානේ පූජා කරලා හිත පහදවා ගත්තේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ මේ දානේ වළඳලා ගිහිල්ලා දැන් මේ සැතපෙයි ගිහිල්ලා සැතපෙයි කිසි වැඩක් නොකර ඉන්න කෙනෙක් කියලා එහෙම හිතුවානේ පසේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ආන් එහෙම ඉඳලා දිව්‍ය ලෝක ගත වුණා. මේ ආත්මෙත් උපන්න ආත්මය මහා ධනයක් හිමි වුණා. 80 කෝටියක ධනයක් හිමි වුණා. එනමුත් ඒවා භුක්ති විඳින්න බෑ. දරුවොත් නැහැ ආත්ම භාවයේ දරුවොත් නැති කරලා තියෙනවා. ඒක දරුවක් නැති මේ දරුවෙකුත් නැති කරලා තියෙන වස්තුවට තියෙන දැඩි ලෝභ නිසා, ලෝභකම නිසා. ඉතින් කොසල් රජතුමා පවසනවා ස්වාමීනි 80 කෝටියක ධනයක් තිබ්බා. දින 7ක් පුරාවට ඒ ධනය ඇද්දා. දින 7ක ඇද්දා කරත් වලින් ඇදලා භාණ්ඩාගාරයට දාලා මේ ආවේ. ස්වාමීනි මේ අපුත්තක සිටුතුමා කොහෙද ඉපදුනේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජතුමනි අපුත්තක සිටුතුමා කියලා මේ මහා රෞරවි උප්පත්තිය ලැබුවා කියලා දේශනා කරනවා. බලන්නකො බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ තමා මොහු මේ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ පවතින ප්‍රදේශයේ තමා වාසය කරේ. නමුත් බුදුරජාණන් වහන්සේටවත් දානයක් දුන්නේ. ඉතින් දැඩි මසුරු ස්වභාවය නිසා ගිහිල්ලා ඉතින් මිය ගිහිල්ලා මහා රෞරවය කියන නිරයේ උප්පත්තිය ලැබුවා. අදටත් ඉතින් දුක් විඳිනවා. අදටත් දුක් විඳිනවා. මහා රෞරව යන්නේ ඒක තමයි දැඩි මසුරු පුජ්‍යලයෝ තමයි මේ උප්පත්තිය ලබන්නේ කියලා සඳහන් කරන්න පුළුවන්. අගේ තාපේ ප්‍රතාපේ අවීචිය කියලා සඳහන් වෙනවා. ඒවයිත් ඉතින් මේ සිව් දිසාවෙම දොරටු 4ක් තියෙනවා. ඒ දොරටු 4 ඔසුපත් 4 බැගින් තියෙනවා. ඉතින් අවීචි මහා නිරය ගත්තාම මේ එහි යමපල්ලෝ නැහැ කියලා කියනවා. සම චතුරස්‍රාකාරයි කියලා කියනවා. උතුරු දිසාවෙන් එන ගින්දර දකුණු පැත්තේ බිත්තියේ වැදිලා යොදුන් 9ක් පළල යකඩ අර බිත්තිය යොදුන් 9ක් පළල යකඩ බිත්තිය හරහා ගිහිලා යොදුන් 100ක් දුරට යනවා කියන්නේ මේ පිටට ගිහිල්. ඒ වගේමින් පස්සේ දකුණු දිසාවෙන් එන ගින්දර උතුරු දිසාවේ බිත්තියේ වැදිලා ඉන් පස්සේ යොදුන් 9ක් ඝනකම යකඩ බිත්තිය හරහා ගිහිල්ලා යොදුන් 100ක් එළියට යනවා කියන. අන්න ඒ ආදිලෙස තමයි තියෙන වගේ නැගෙනහිරින් එන ගින්දර බටහිර බිත්තියේ වැදිලා මේ යොදුන් 9ක් පළල වූ බිත්තිය යකඩ බිත්තිය පසාරු කරගෙන ගිහිල්ලා පිටට යොදුන් 100ක් නික්මිනවා කියන. ඉන් පස්සේ බටහිර දිසාවෙන් එන ගින්දර අර විදිහට නැගෙනහිර බිත්තියේ වැදිලා මේ යොදුන් 9ක් වූ මේ පළල වූ ලෝහමය වූ බිත්තිය හරහා ගිහිල්ලා යොදුන් 100ක් එළියට යනවා කියන. ඉන් පස්සේ උඩ දිසාවේ ඉඳලා පල්ලෙහාට යනවා. පහළ දිසාවේ ඉඳලා උඩහට ගින්දර එනවා. අන්න ඒ ආදිලෙස තමයි තියෙන. නිතරම ගින්දර තමයි පැවතින. මේ ගින්දර සඳහන් කරොත් ලෝදිය තමයි පවතින්නේ. ගින්දර ලෝදිය පවා උණු වෙලා යනවා. මහා මේ සැර ගින්දර. හිතන්න බෑ විශාල ගින්දරක්. ඒ ගින්දර අපායේ තියෙන ගින්දර අපිට පියවියෙන් බලන්න බෑ. එච්චරම දීප්තිමත් කියනවා. පියවියෙන් බලන්න බැරි තරම් දීප්තිමත් කියනවා. යකඩ ඉතින් උණු වෙලා තියෙනවා. ඒක ලෝදිය කියලා හඳුන්වනවා. යකඩ උණු වෙච්චාම මේ ලෝදිය බවටනේ පත් වෙන්නේ. ඉතින් කළු ගල් එහෙම සනිකවම දිය වෙලා යනවා. ඉතින් දිනක් ඔය චිත්ත ගෘහපතිතුමා හෝ මේ ස්වාමීන් වහන්සේ නමකට කියන අපායේ ගින්දර පොඩ්ඩක් පෙන්වන්න කියලා. ඊට පස්සේ කියනවා අපායේ ගින්දර හරිම සැරයි. ඒවා එළියට ගන්න බෑ කියන. අනේ ස්වාමීනි මට උදාහරණයක් පෙන්වන්න කියලා සඳහන් කරනවා. උදාහරණයක් පෙන්වන්න කියලා. ඉන් පස්සේ අර එයාගේ ඇවිටිල්ලේ මත උපාසකතුමාගේ ඇවිටිල්ල මත ස්වාමීන් වහන්සේ කියනවා ඉන් පස්සේ එනවා මේ කළුගල් තලාවක් පෙන්වනවා. ওই කළුගල් තලාව
අමු දර කොටන් ගෙනල්ලා දාන්න කියලා. අමු දර කොටන් ගෙනල්ලා දාන්න. ඊට පස්සේ හොඳට බලා ගන්න කියලා අපායෙන් නිරයෙන් චූටි ගිනි පුපුරක් ස්වල්ප වූ ගිනි පුපුරක් ගෙනල්ලා අරකට දානවා. දර කොට උඩට දානකොට සනේගෙම අර දර කොට සියල්ලම අළු වෙලා යනවා. අළු වෙලා යනවා. අන්නේ ඒසා මහා මේ සරක් තමා පවතින. විශාල සරක් පවතින. නිරය. අන්න ඉතින් නිතරම ඉතින් නිරිසත්වෝ එහි පෙරිලා ඉන්නවා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ එහි උප්පත්ති ලබන අය ඉන්නවා. එහි උප්පත්ති ලබන අය ඉන්න පංචානන්තරේ පාප කර්ම කරපු කට්ටියත් ඒ වගේම තමයි බුදු පිළිම විනාශ කරන කට්ටිය, චෛත්‍ය විනාශ කරන කට්ටිය, ඒ වගේ බෝධීන් වහන්සේලා විනාශ කරන කට්ටිය, සංඝයාගේ දේපල විනාශ කරන අය එහෙම ගිහිල්ලා ඔන්න ඔය කියන නිරය උප්පත්ති ලබනවා කියලා සඳහන් වෙලා තියෙනවා. අවීචි මහ නිරය. එහි ඔය දේවදත්ත දුක් විඳින බව මේ සඳහන් වෙලා තියෙනවා. මේ දුක් විඳින ස්වභාවයෙහි දේශනා කරලා තියෙනවා. ඉතින් කල්පයක් නිරේ වැටෙනවා මේ පංචානන්තරී පාප කර්ම කරපු කට්ටිය. ඉතින් අර මහ දුක් ගොඩක් උහුලන්ට සිද්ධ වෙනවා එහිදී. ඉතින් ඒ ආදී ලෙස තමයි තියෙන මේවා සමතලවල තමයි පවතින. මේ සමතලවල කොටස් වශයෙන් මේ නිරයන් අට පවතින. නිරය අට පවතිනවා. අන්න ආදී ලෙස තමයි ඉතින් සඳහන් කරලා තියෙන්නේ. පස්පව් දස කුසල් කරපු කට්ටිය තමයි මේ පංචානන්තරේ පාප කර්ම කරපු උදවියත් එහි ගිහිල්ලා උප්පත්ති ලබන බව සඳහන් කරන්න පුළුවන්. ඊන් පස්සේ තියෙනවා මේ කාම සුගති භූමි තියෙන. කාම සුගති. ඒ පවතින මනුස්ස ලෝකය. මනුස්ස ලෝකය දැන් අපි සතර අපාය ගැන පොඩ්ඩක් සඳහන් කරොත් එහෙම තව තියෙනවා ඊට පස්සේ තිරච්ඡාන. තිරිසන් ලෝකය, ඊගේ പ്രേත ලෝකය, අසුර ලෝකය කියලා සඳහන් කරන්න පුළුවන්. ඉතින් තිරිසන් ලෝකය ගත්තාම අපා, දෙපා, සිව්පා, බහුපා කියලා හඳුන්වන්න පුළුවන්. ඒ භූමිය ඉතින් තිරිසන් සතුන් වාසය කරන්න කොහෙද? එතන තමයි තිරස්චාන. තිරස්චාන මේ භූමිය කියලා හඳුන්වන්න පුළුවන් අපිට. එය කෙටියෙන් හඳුනන අපා, දෙපා, සිව්පා, බහුපා සත්වය වාසය කරන භූමිය. නිතරම මේ බියෙන් තමයි සිටින්නේ. තව සතෙක් දැහැගෙන කන ලෝකයක් තමයි තිරිසන් ලෝකය කියලා හඳුන්වන්න පුළුවන්. මිනිසුන් වගේ නොවේ. හරහට යන නිසා තමයි තිරච්ඡාන කියලා හඳුන්වනු ලබන්නේ. ඉතින් පක්ෂීන් වාසය කරනවා, ඒ වගේම බඩය ගාගෙන යන සත්තු ඉන්නවා, උරගයෝ වාසය කරනවා. එයා දිලස ඒ වගේම ජලයේ වාසය කරන සත්වයෝ ඉන්නවා. ඒ වගේම ශූද්‍ර ජීවීන් පවා වාසය කරනවා. අපායවල වල පවා ඉතින් සත්වයෝ ඉන්නවනේ. අපායවල වල පවා සතුන් ඉන්නවා. දිව්‍ය ලෝකවල ওই මේ නාගයන් ඒ වගේම තමයි ගරුඩෝ එහෙම වාසය කරන බව සඳහන් වෙලා තියෙනවා. ඉතින් අන්න මුහුදේ වාසය කරන සත්වයෝ ඉන්නවා. අන්න ඒ නිසා මේ මිනිසුන් වගේ කෙලින් නොයා හරහට යන නිසා මේ තිරච්ඡාන කියලා හඳුන්වනවා. තිරිසන් ලෝකේ හඳුන්වනවා. ඉතින් ඒ වගේම තමයි ඉන්පස්සේ තියෙනවා പ്രേත ලෝකේ. പ്രേතයන් වාසය කරන ස්ථාන. ඊට નિયમિત භූමියක් නැහැ. പ്രേතයොත් වාසය කරන નિયમિત භූමියක් නැහැ. പ്രേතයොත් හඳුන්වන්න පුළුවන්. പ്രേත කොට්ටාස හතරක් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. පංසු පිසාචික, කුප්පිපාසික, නිජ්ජහම තන්හික සහ පරදත්තූපජීවී කියලා പ്രേත කොට්ටාස හතරක් දේශනා කරලා තියෙනවා. ඉතින් පංසු පිසාචික කියලා කියනවා උතුපජීවී කියලා හඳුන්වනවා. කුණු ගොඩවල් ආශ්‍රය කරගෙන වාසය කරන අය. ඔය මේ ඒ වගේම සොහොන් ආදී ආශ්‍රය කරගෙන සරවාදී ආහාර කරගනිමින් ඒ වගේම මේ අපද්‍රව්‍ය ආහාර කරගෙන ජීවත් වෙන പ്രേත කොට්ටාසය හඳුන්වන්න පුළුවන්. එවිට පංසු පිසාචික කියලා. ඒ වගේම තමයි කුප්පිපාසික කියලා කොට්ටාසයක් ඉන්නවා. යොදුන් 3ක් පමණ ශරීර දිගයි කියන. ඒ වගේ හිසට ඉහළින් ඉදිකටු සිදුරක් වගේ මොකයක් තියෙනවා කියන. හිසට ඉහළින් මේ එයා දිහ යොදුන් ගණන් හැතැම්ම ගණන් ඉතින් අර කැලි කසල හොයාගෙන මේ සරවාදී හොයාගෙන සෙම්සොටු හොයාගෙන මේ කට්ටිය යනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි ඉන්පස්සේ නිජ්ජහම තන්හික කියලා හඳුන්වන പ്രേත කොට්ටාසය කුස නිතරම දුමෙන් පිරීලා තියෙන්නේ කියන. විස දුමාරයක් පවතිනවායි කියලා කියන. මහා පිපාසයෙන් තමයි ඉන්නේ කියනවා. ගංගා යමුනා අචිරවතී සරබෝ මහී කියන මේ පංච මහා ගංගාවන්ගෙන් ජලය එක්කලා පෙව්වා. මේ പ്രേතයෙක් ගෙනන්
පිපාසය සංසිඳෙන්නේ නැහැ කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපිට මේ කටියට ගඟකට ගිහිල්ලා පංචමහා ගඟකටවත් ගිහිල්ලා ජලය බොන්න බෑ. මොකද එක්ක ගංගාව ලේ පාටට හැරෙනවා. එක්ක ගංගාවේ වතුර නැති වෙලා හරියනවා. ඒක තමයි പ്രേත ලෝකවල ස්වභාවය වන්නේ. പ്രേත ලෝක ස්වභාවය. තව ස්වභාවයක් තමයි දැන් අපිට සිසිල් සුලන් දැනෙනවා. සිසිල් සුලන් දැනෙනවා. ඒ പ്രേතයන්ට සිසිල් සුලක දැනෙන්නේ මේ මහා සැඩ උණුසුම් සුලන් තමයි තමන්ගේ ශරීරයට දැනෙන්නේ. ඒ වගේ තමයි මේ රුක් සෙවණකට ගියත් ඒ රුක් සෙවණේ සිසිලසක් දැනෙන්නේ නැහැ කියන ඇඟට. මහා දැඩි තාපයෙන් පිච්චිලා යනවා කියලා සඳහන් වෙනවා. කළුගල් තලාවල ඉතින් වැටිලා ඉන්නවා කියනවා. හරියට තියෙන්නේ කළුගල් තලාවල දාපු මේ දර කඩවල් තියෙනවා. දර ඒවා කොටන්නේ එහෙම අර කළුගල් තලාවල දැම්මම ඒ කොටන්නේ වේලිලා ඇඹරිලා යනවා. අන්න ඒ වගේ මේ ක්‍රූස වෙච්ච මේ ලේමස් රහිත මේ ඇටසැකිලි ශරීර මේ නහර පෑදිච්ච ඒ වගේම මේ සමපවතින සම ඇටසැකිලි වලටම ඇලිලා ගිය විරූප වූ ශරීර කියනවා. ඉතින් කල්ප ගණන් ආහාර නැහැ. සමහර ප්‍රේතයන් ආහාර ඇත්තේම නැහැ කියන. සාපිපාසාවෙන් දුක් විඳින තැනක් තමයි දැඩි ලෝභය නිසා තමයි මේ උප්පත්තිය ලබන්නේ. ගිහිල්ලා මේ අන්නේ එලෙස තැනක් තමයි එවැනි තැනක් තමයි මේ പ്രേත අපාය කියලා හඳුන්වන්න පුළුවන්. බොහෝ කාලයක් එහි දුක් විඳින්න සිද්ධ වෙනවා. වැටිච්චාම සාපිපාසාවෙන් යුතුව තමයි ආහාර බීමට පැනක් එහෙම නැහැ. ඉතින් ওই සමහර අවස්ථාවල සඳහන් වෙලා තියෙන රහතන් වහන්සේලා එහෙම ඔය මේ പ്രേතයන්ට 이르දි බලලාභී මහරහතන් වහන්සේලා පෑන් කාල මේ 60 70 පොපු අවස්ථා සඳහන් වෙලා තියෙනවා. බලන්න ඉතින් පෑන් කාල 60 70ක් බොනවා කියපන්. ඒ 이르දි බලය නිසා ඒ රහතන් වහන්සේලා 이르දි බලයෙන් පෑන් ලබා දෙනවා. තව කොට්ටාසයක් ඉන්න ඔය ගල් පෙරේතයෝ කියලා කොට්ටාසියකුත් තියෙනවා. ගල් ප්‍රේතයෝ කියලා ඉතින් කළුගල් පර්වත වගේ. කළුගල් පර්වත වගේ වැටිලා ඉන්නවා කියනවා. හෙලවෙන්නවත් බෑ කියනවා. භූමියේ මේ කළුගල් පර්වත වගේ ඉන්නවයි කියලා කියනවා. සමහර අවස්ථාවලදී ඔය රහතන් වහන්සේලා ගල් පර්වත කියලා ඒ ස්ථාන නැගලා තියෙනවා. බලපන් රාත්‍රී කාලයේදී එහි අර සලකුණු පේනවා කියන හිස් අත් දෙක පා දෙක එහෙම පේනවා කියන. ඒ විතර දැනගන්නේ අපි මේ කළුගල් පර්වතයේ නෙවෙයි නැගලා ඉන්නේ මේ කළුගල් ප්‍රේතයේ කුඩර නැගලා ඉන්නේ කියලා. ඒකේ වැටෙන්න හේතුව සඳහන් කරලා තියෙනවා. ඔය සංඝයාගේ දේපොළ සංඝයාගේ ඉඩකඩම් එහෙම අල්ලගත්ත කට්ටිය. තමා අර ගල් පෙරේතයෝ වෙලා උප්පත්තිය ලබන්නේ කියන. ඉතින් අර මේ කල්ප ගණන් ඉතින් අර විදිහට මේ ගල් පෙරේතයෝ වෙලා ඉන්න සිද්ධ වෙනවා. බලන්නකෝ මේ දුක් විඳින ස්වභාවය දැඩි ලෝභකම මසුරුකම නිසා තමයි එහි උප්පත්තිය ලබන්නේ කියලා සඳහන් කරන්න පුළුවන්. මේ ඒ പ്രേත ලෝකයේ වගේ තියෙන පරදත්තූප ජීවී කියලා പ്രേත කොට්ටාසයක් කියනවා. පරදත්තූප ජීවී කියලා කියන්නේ අනුන්ගේ පිනෙන් යැපෙන කියන අර්ථයෙන්. දැන් අපි ඔය පින් මේ බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය උදෙසා දානයක් පූජා කරලා ඒ පින් අනුමෝදන් කරනවනේ. එවිට එයාලා මේ ඒ පින් අනුමෝදන් වෙනවා. දෙවිවරුත් ඒ පින් අනුමෝදන් වෙනවා. මිය ගිහිලා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබපු කට්ටිය පින් අනුමෝදන් වෙන කට්ටිය මේ പ്രേත කියන නාමයෙන් හඳුන්වනවා. ඉතින් දෙවිවරුන්ටත් අපි බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය උදෙසා දන්පැන් පූජා කරලා ඒ පින් අනුමෝදන් කරනකොට ditta ධම්ම වේදිනිය වශයෙන්ම ලැබෙනවා. ඒ වගේ මේ පරදත්තූප ජීවීන්ටත් ලැබෙනවා. පරදත්තූප ජීවීන්ටත් ලැබෙනවා. ඒ කට්ටිය පින් අනුමෝදන් වෙලා දුක්ඛිත භාවයෙන් අත්මිදෙනවා. ඒ අත්මිදෙන විදිහ දේශනා කරනවා නම් දැන් පෑන් පූජා කරනකොට බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය ඒ කට්ටිය සමසතරස් පෑන් පොකුණු පහළ වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉන්පස්සේ දානි පූජා කරනකොට ඒ කට්ටිය අර මේ ඉස්සල්ලා ඉන්පස්සේ දිව්‍ය භෝජන පහළ වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ අටපිරිකර සිවුරු පූජා කරන විට මේ වස්ත්‍ර පූජා කරන විට මේ ඒ කට්ටියට දිව්‍යමය සලු පහළ වෙන බව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉන්පස්සේ සිව්දිගින් වඩින මහා සංඝ රත්නය උදෙසා කුටි සේනාසනයක් හදලා පූජා කරනවා. අන්න එවිට එයාලට දිව්‍ය විමාන දිව්‍ය මාලිගා ආදිය පහළ වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේ ගමන් පහසුකම් ලබා දෙනවා. මහා සංඝ රත්නයේ සෙරෙප්පු ආදිය ලබා දෙනවා. දැන් මේ ගමන් පහසුකම් එහෙම ලබා දෙනවා සතුටු වෙන. සමහරින් හූල්ලනවා ඇවිල්ලා. හූල්ලනවා දැන් යාන වාහනයක් තිබ්බත් ඒ ස්වාමීන් වහන්සේට
මේ ඔන්න ඇවිල්ලා මේ වාහනේ ඇවිල්ලා අනිත්‍ය ගැන කියලා යනවා. අනිත්‍ය ගැන කියලා යනවා. මේ කියලා ඉතින් ඔය මේ ඉස්සල්ලා අපිට අතහැරීමක් කියනවා වාහනේ ඉන්නේ කියලා කියනවා. ඉතින් අර නගරයට කොහොමද ගිහිල්ලා බණ කියන්නේ ඉතින් මේ ස්වාමීන් වහන්සේලා? පෙර කාලේ නම් ඉතින් මේ 이르දි බලලාභී මහරහතන් වහන්සේලා නම් 이르දි බලයෙන් හරි වඩින්න තිබ්බා. 이르දි බලයෙන් හරි වැඩලා මේ මුගලන් මහරහතන් වහන්සේලා වගේ ඒ වගේ මිහිඳු මහරහතන් වහන්සේ වගේ මේ 이르දි බලයෙන් වැඩම කරලා ඉතින් බණ කියලා යන්න තිබ්බා. නමුත් මේ අර පෘථග්ජන භික්ෂුන් වහන්සේලාටත් ඉත අද කාලේ එහෙම මේ පංච අභිඥා එහෙම මහරහතන් වහන්සේලා නැති නිසා මේ රහතන් වහන්සේලා හිටියත් ඒ අභිඥාලාභී මහරහතන් වහන්සේලා නොමැති නිසා හිග නිසා එලෙස ඉතින් වඩින්න ඉතින් වාහන අවශ්‍ය වෙනවා. ඉතින් වාහන අවශ්‍ය වෙන. ඉතින් දැන් මේ සමහර පින්නතුල්ලා ඉන්නවා දැන් එහෙම වෙලා ගිහිල්ලාවත් බණකට වෙලා ගිහිල්ලාවත් අනේ ස්වාමීන් වහන්සේ තව නෑනේ කිය බලන්න. පාගමනින් ගිහිල්ලා බණ කියන්න උනා නේද? ඒකනේ ඉතින් හිතලා බලන්න. ඉතින් පොත්පත්වල සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මහා සංඝරත්නයේ උදෙසා ගමන් පහසුකම් ලබා දෙන විට එවිට තමයි ඒ වගේ පාවහන් ආදී පූජා කළේ පින් අනුමෝදන් කරනකොට මිය පරලෝ ගිය අයට දිව්‍ය රත පහළ වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. අන්න එයාදිල සිටි පින්කම් කරගෙන Tamanට බොහෝ මේ කුසල සම්භාරයක් පුණ්‍ය විපාකයන් රැස් කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක සැප සම්පත් කෙලවර අමාමහ නිවන් පිණිස හේතු වෙනවා. ඒ වගේ සැපසහගත ප්‍රතිපදාවේ උතුම් නිර්වාණ ධර්මයේ ලබා ගැනීමටත් ඒ හේතු වාසනා වෙනවා. නැත්තම් නිවන් දකින්නටත් වෙන්නේ දුකසේ. දුකසේ තමයි නිවන් දකින්නටත් වෙන්නේ. ඊට පස්සේ දුකසේ තමයි නිවන් දැකලත් පිරිනිවන් පාන්නට වෙන්නේ. හරියට ලෝසක මහරහතන් වහන්සේගේ කතා ප්‍රවෘත්ති වගේ සිද්ධ වෙයි. ඉතින් ඒවා පොත්පත් වලින් බලලා අසා දැනගන්න. ඉතින් අන්න එහෙම තමයි ඉතින් පවතින්නේ. ඉතින් අන්න ඒ වගේ പ്രേත කොට්ටාස 4ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන උතුපජීවි, ඒක පංසු පිසාචික, ඒ වගේ තමයි කූප්පිපාසික, මේ ඉන්පස්සේ නිජ්ජාම තන්නික සහ පරදත්තූප ජීවි කියලා හඳුන්වන්න පුළුවන්. ඉන්පස්සේ පවතින ලෝකයේ තමයි මේ අසුර ලෝකේ. මේ නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ සහ අසුර ලෝකය කියලා හඳුන්වන්න පුළුවන්. එහිත් කොටස් පවතින දේවාසුර, විනිපාතික අසුර, වේමානික අසුර සහ പ്രേත අසුර කියලා හඳුන්වනවා. പ്രേත අසුර සහ කාලකංජි අසුර, ලෝකාන්තරික අසුර කියලා හඳුන්වනවා. ලෝකාන්තරික අසුර කියලා හඳුන්වනවා. ඉතින් මේ තාවතින්සේ ආශ්‍රය කරගෙන දෙවිවරු තාවතින්සේ ආශ්‍රය කරගෙන සිටින අසුර කොට්ටාසේ හඳුන්වනවා දේවාසුර කියලා. හඳුන්වනවා වේපචිත්ති අසුරීන්ද්‍රයා එහෙම හඳුන්වන්න පුළුවන්. තාවතින්සේ කියන දිව්‍ය ලෝකයේ ආශ්‍රය කරගෙන මේ වාසය කරන මේ අසුර කොට්ටාසේ දේවාසුර කියලා හඳුන්වනවා. ඉන්පස්සේ ඉතින් විනිපාතික අසුර සහ වේමානික අසුර කියලා හඳුන්වනවා. මේ කොට්ටාසේ වාසය කරන්නේ චාතුම් මහරජික කියන දිව්‍ය ලෝකයේ ආශ්‍රය කරගෙන කියලා සඳහන් වෙලා තියෙන ධර්ම පොතේ. විනිපාතික අසුරයෝ තමයි ඔය මේ හඳුන්වන ආලවක යක්ෂයන්, කරලෝම සුචිලෝම වැනි යක්ෂයන් හඳුන්වන්න පුළුවන්. එවැනි විමාන මේ හදාගෙන මේ වාසය කරන අසුර කොට්ටාසේ මේ ආලවක යක්ෂයාගේ විමාන එහෙම මතක ඇති. කරලෝම සුචිලෝම යක්ෂයන්ගේ විමාන කටි චාතුම් මහරජිකය ආශ්‍රය කරගෙන තමයි වාසය කරන්නේ කියලා හඳුන්වනවා. විනිපාතික අසුර, වේමානික අසුර කියලා හඳුන්වනවා. යම රජතුමා එහෙම ආදී දහවල් කාලේ එක්ක දුක් විඳිනවා. දහවල් කාලේ දුක් විඳිනවා. රාත්‍රී කාලේ දෙවි කෙනෙක් දිව්‍ය ලෝකේ සැප සම්පත් ලබනවා. දැන් මේ යම රජුරුවොත් එහෙමයි. යම රජුරුවොත් එහෙමයි ඔය අපායට වැටෙන සත්වයන්ගෙන් ප්‍රශ්න අහන කෙනානේ යම රජුරුව කියලා සඳහන් වෙලා තියෙන. දහවල් කාලේ එක්ක දුක් විඳිනවා අපායේ ඉඳලා. ප්‍රශ්න අහසමින් ඉන්පස්සේ රැයට රාත්‍රී භාගයේ දෙවි කෙනෙක්. අන්න ඒකට තමයි වේමානික අසුරය කියලා හඳුන්වන්නේ. ඉතින් යම රජුරුව මහා කරුණාවෙන් යුක්තයි. ඒ වගේම තමයි ඔය පංචානන්තරේ පාප කර්ම කරන කට්ටිය, ඒ වගේම මේ විහෙර විහාර බිදින කට්ටිය දැන් ප්‍රභාකරන් එහෙම පහුගිය දවස්වල මතක ඇති. මේ විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධින් වහන්සේටත් හානි කරුණු ලැබුවා. එහි සිටියා උපාසක උපාසිකාවුණු ඝාතනය කරේ. සමාධි පිළිම වහන්සේට වෙඩි තිබ්බා. ශ්‍රී දලදා මාලිගාවට බෝම්බ තිබ්බා. යා දිලසේ වගේ මහා සංඝරත්නයේ ඝාතනය කරා. ඉතින් ඒවා පංචානන්තරේ පාප කර්ම වලට තමයි
වැටෙන්නේ. මේ ඒ විදිහට ගියපුවාම ඉතින් ඒ පංචානන්දේ පාප කර්ම වල ආසන්නයටම යනවා. ආසන්නයටම යනවා. මොකද මහා සංඝරත්නයත් ඝාතනය කරානේ. ඝාතනය කර රහතන් වහන්සේලා නෙවෙයි. ඉතින් මේ අන්න එයාද ලෙස විශාල අකුසල කර්ම කරගත්තා. අන්න එවැනි කට්ටිය ගිහිල්ලා ඉතින් මේ අවීචි මහා නිරේ තමයි උප්පත්තිය ලබන්නේ කියලා හඳුන්වන්න පුළුවන්. එවැනි අකුසල් කරන කට්ටිය. ඉතින් ආන් එයාද ලෙස පවතිනවා. ඉතින් යම රජුරෝ එහෙම ප්‍රශ්න විමසීමක් කරන්නේ නැහැ කියනවා. ප්‍රබල අකුසල් කරලා එන කට්ටිය. ප්‍රබල අකුසල් කරලා එන කට්ටියගෙන් ප්‍රශ්න විමසීමක් කරන්නේ නැහැ කියන එකට එහෙම මේ අවීචි මහ නිරේට වැටිලා එදී දුක් විඳිනවා කියලා සඳහන් වෙලා තියෙනවා. කලින්ම දැන් ඔය දේවදත්ත තෙරුන් වහන්සේ එහෙම දැන් මහබෝසතාණන් වහන්සේලා ඝාතනය කරන කට්ටිය එහෙම ගිහිල්ලා මේ අවීචි මහ නිරේට ඇදගෙන වැටෙනවා. ඒ කට්ටියගෙන් මේ ඔය වගේ දේව දූතයෝ දැක්කද කීකියා මේ යම රජුරු ප්‍රශ්න කර කර ඉන්නේ නැහැ. කෙලින්ම නිරේට ඇදගෙන ගිහිල්ලා වැටිලා එහෙ දුක් විඳිනවා. පොළොව පලාගෙන යන කට්ටිය ඉන්නවා. ඉතින් බුද්ධ කාලයේත් මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ කී දෙනෙක් ගියාද පොළොව පලාගෙන? දෙවිදත්ත තෙරුන්, දෙව්දත්ත තෙරුන් ගියා. ඒ වගේ චින්චි මානවිකාව ගියා නේද? චින්චි මානවිකාව ගියා. අනේ ආදි ලෙස මේ සඳහන් කර මාගන්දියා එලෙස ගිහිල්ලා ගියා. ඒ වගේ සුප්පබුද්ධ රජතුමා ගියා. මේ නිරේට ගිහිල්ලා ඇදගෙන වැටුණා. අන්න එයා දිලස සඳහන් කරන්න පුළුවන්. මේ එවැනි කතා ප්‍රවෘත්ති. අන්න එවිට පවතින දෙයක් තමයි මේ වේමානික අසුර කියලා හඳුන්වනවා. මේ එක්ක රාත්‍රී භාගයේදී දුක් විඳින අපායේ වැටිලා ඊට පස්සේ දහවල් කාලයේ දෙවි කෙනෙක් බවට පත් වෙනවා. අන්න එවැනි කට්ටිය එතකොට වේමානික අසුර කියලා හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මේ പ്രേත අසුර කියලා කොට්ටාසයක්. പ്രേත අසුර කියලා කියන්නේ මෙන්න මේ සතර වරන් දෙවිවරුන්ට එහෙම බැල මෙහෙවර කරන කට්ටිය. ඒ ආදිලස ඒ වගේ තමයි විනිපාතික අසුරයන්ට මහා ප්‍රබල මේ අසුරයන්ට මේ බැල මෙහෙවර කරන කට්ටිය එහෙම තමයි මේ പ്രേත අසුරය කියලා හඳුනන්නේ. මෙතන අපාය പ്രേත අසුර අපාය කියලා ගන්නේ මේ പ്രേත අසුරයෝ තමයි අරගනු ලබන්නේ දුක් විඳින කට්ටිය. ඔය වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍යයට එහෙම ඔය අනෝතත් විලෙන් මේ ඔය ජලය අදිනවා කියලා සඳහන් වෙලා තියෙනවානේ. මාස 3ක් පුරාවට ඒ යක්ෂණියන් එහෙම මාස 3ක් පුරාවට ජලය අදිනවා කියලා. ඒ වතුර අදිනකොට මේ කට්ටිය මැරෙනවා කියලා කියනවා. බොහෝ දුක් විඳින අසුර කොට්ටාසයක් තමයි പ്രേත අසුර තමයි අපායේ විදිහට ගන්න. ඊට පස්සේ තියෙනවා මේ ලෝකාන්තරික මේ අසුර කියලා හඳුන්වනවා. ලෝකාන්තරිකය කියලා හඳුන්වනවා. මේ අන්න එයාදී ලෙස තමයි එතකොට පවතින්නේ. මේ අන්න ඒ විදිහට එතකොට මේ പ്രേත මේ අසුර ලෝකේ අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අරක ලෝකාන්තරික අසුර කියන කොට්ටාසේ වැටෙන්නේ പ്രേත අසුර ගණයට තමයි වැටෙන්නේ. ගිහිල් പ്രേත අසුර ගණයට තමයි වැටෙන්නේ പ്രേත කොට්ටාසයක් විදිහට. ඒකට කාලකංජික කියලා හඳුන්වනවා. කාලකංජික කියලා හඳුන්වනවා. එයාලා പ്രേත අසුර ගණයට වැටෙනවා. අන්න එයාදී ලෙස එතකොට අසුර කොට්ටාසේ අපිට හඳුන්වන්න පුළුවන්. මේ දේවාසුර මේ විනිපාතික අසුර, වේමානික අසුර සහ වේමානික අසුර සහ මේ പ്രേත අසුර කියන කොටස් හතර සඳහන් කරන්න පුළුවන් පින්නතුනි. ඉන් පස්සේ ඔන්න එතකොට සතර අපාය. නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය සහ අසුර ලෝකය. ඉන් පස්සේ කාම සුගති පවතින. කාම සුගති ඒ හතක් පවතින. මනුස්ස ලෝකය, ඉන් පස්සේ චාතුම් මහරජගේ තාවතින්සේ යාමේ තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්ති කියලා හඳුන්වනවා. ඒවා තමයි කාම සුගති කියලා හඳුන්වන්නේ. මිනිස්සු වාසය කරන ස්ථානය. ඒ කියන දඹදිව කියලා හඳුන්වනවා. මනසින් උසස් මේ සතියෙන් යුක්ත වූ මේ මනසින් උසස් අය නිසා ඒකට මනුස්සය කියලා හඳුන්වනවා. එතකොට මනුස්සයෝ වාසය කරන භූමි හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දඹදිව, ඒ වගේම මේ උතුරු කුරු දිවයින පූර්ව විදේහය සහ අපරගෝ යානය කියලා හඳුන්වනවා. ඉතින් අර මේ උතුරු කුරු දිවයින් වාසී මිනිස්යන්ගේ වයස අවුරුදු 1000යි කියලා කියනවා. ඒව අඩු වැඩි වෙන්නේ නැහැ, අවුරුදු 1000ක් වෙනවා. අගේ පූර්ව විදේහයේ අපරගෝ යානය කියලා හඳුන්වනවා. පූර්ව විදේහයේ වයස අවුරුදු 500යි කියනවා. අපරගෝ යානෙත් වයස අවුරුදු 500යි කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒක අඩු වැඩි වෙන්නේ නැහැ. ඉතින් මේ දඹදිව වාසය කරන පින්නත මේ මිනිස්යන්ගේ වයස විතක අසංකේය දක්වා වැඩි වෙනවා. ගුණධර්ම වැඩි වෙනකොට අසංකේය දක්වා වැඩි වෙනවා විතක. ඊට පස්සේ විතක ගුණධර්ම පිරිහෙනකොට අවුරුදු 10ට බහිනවා.
අවුරුදු 10ට බහිනවා. නියමිත කාල පරිච්ඡේදයක් නැහැ. නැවත ගුණධර්ම වැඩි වෙනකොට ත්‍රිවිධ සත්ත්ව විනාශයෙන් විනාශ වෙලා ආයුධයෙන්, රෝගයෙන්, දුර්භික්ෂයෙන් විනාශ වෙනවා. දැන් ඉදිරියට විනාශ වෙන්නේ ආයුධයෙන් කියලා සඳහන් වෙලා තියෙනවා. දැන් ද්වේෂය උස්සන්න වීම නිසා දැන් ද්වේෂයෙන් තමයි උස්සන්න වීම නිසා ආයුධ මැවිලා එනවා කියලා කියන. ඒතකොට දේශ කරනකොට එහෙම දැනගන්න. මේ ලෝකේ ඉස්සරහට සත්‍ය විනාශ වෙන්නේ දේශය උස්සන්න වීම නිසා. ආයුධ මැවිලා කැපිලා කෙටිලා කපාගෙන කොටාගෙන මැරෙනවා. දැන් මෛත්‍රිය පතුරවන්න ඕනේ. ඉදිරියට අනිවාර්යයෙන් අවුරුදු 10ට බහැලා ආයුධයෙන් විනාශ වෙලා යන කාලයක් එනවා. ඉතින් අන්න ඒඳා මේ දඹදිව තමයි ඇමරිකාව මේ ඒ වගේම මේ ආජන්ටිනාව වේවා ඕස්ට්‍රේලියාව වේවා එංගලන්තේ යුරෝපයේ වේවා ආසියාවේ වේවා එයාද දකුණු ඇමරිකාව වේවා අප්‍රිකාව වේවා මේ ඒ වගේ ඉන්දියාව වේවා ලංකාව වේවා සියලු දෙනාම චීනය වේවා ඒ සියලුම දේ රටවල් අරගන්නේ වාසය කරන මිනිස්සු වාසය කරන රටවල් අයිති වෙන්නේ දඹදිවට තමයි. ඒ විදිහ දඹදිව කියලා හඳුන්වනවා. මේ ඒ මිනිස්සු වාසය කරන ස්ථාන. ඉතින් අර ඉන්දියාව හඳුන්වනවා ජම්බුද්වීපය කියලා. ජම්බුද්වීපේ ජම්බු ගෙඩියක හැඩය ගත්ත නිසා. ඉතින් දැන් අපි දැන් ජම්බුද්වීපයට යනකොට වන්දනාව යනකොට දඹදිව යනවා කියලා යනක වැරදි. මොකද දඹදිව ඉඳලම දඹදිවට යන්නේ. එය ජම්බුද්වීපයට යනවා කියලා තමයි හඳුන්වන්න තියෙන්නේ. ඉතින් අන්න ඒ නිසා මනුස්ස වාස 4ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දිනවා. උතුරු කුරු දිවයින පූර්ව විදේහය අපරගෝයානය සහ දඹදිව කියලා හඳුන්වනවා. ඉතින් මිනිස්සු වාසය කරන ස්ථාන තමයි ඒක. ඉතින් සුගති භූමිය, කාම සුගති කියලා හඳුන්වනවා. ඊට පස්සේ තියෙනවා චාතුම් මහරජිකේ, ඒ වගේම තාවතිංසය, යාමය, තුසිතය, නිර්මාණ රතිය, පරිනිම්මිත වසවර්තී කියලා හඳුන්වනවා. මේ ඉතින් මේ චාතුම් මහරජිකේ ඇවිල්ලා වයස ප්‍රමාණය සඳහන් කරනවා නම් දිව්‍ය වර්ෂ මේ දිව්‍ය වර්ෂ 500ක් එහෙ වයස. අපේ අවුරුදු 50ක් එහෙ එක දවසයි කියන. එවැනි මේ දවස් 7ක් සතියයි කියන. ඒ වගේම එවැනි දවස් 30ක් මේ එහෙ මාසයයි කියලා සඳහන් වෙනවා තියෙනවා. මාස 12ක් අවුරුද්දයි කියලා සඳහන් වෙලා තියෙනවා. දිව්‍ය අවුරුදු 500ක් එහෙ වයස කියනවා. හරියට ගත්තොත් අපේ අවුරුදු වලින් අවුරුදු 98 ලක්ෂයක් පමණ එහෙ වයස කියලා කියනවා චාතුම් මහරජික දෙවි කෙනෙක්ගේ වයස. ඒ විට ඒ වගේම තමයි සඳහන් වෙලා තියෙනවා තාවතිංස දිව්‍ය ලෝකේ, මහමෙර මුදුනේ පවතින දිව්‍ය ලෝකේ, සක්‍රාධිපති දිව්‍ය ලෝකේ කියලා හඳුන්වන එහි ප්‍රධාන දෙවිතුමා තමයි ශක්‍ර දේවේන්ද්‍රතුමා. එක සක්වලකට එක ශක්‍රයයි වාසය කරනවා කියලා සඳහන් වෙනවා. ශක්‍රාධිපති දිව්‍ය ලෝකය, තාවතිංස දිව්‍ය ලෝකය කියලා හඳුන්වනවා. එහි වෙනවා වයස මේ අවුරුදු අපේ එතකොට අවුරුදු 100ක් එහෙ එක දවසයි කියන. ඒ වෙන්නේ දිව්‍ය අවුරුදු 1000ක් එහෙ වයසයි කියලා සඳහන් වෙලා තියෙනවා. එහෙ වයස දිව්‍ය අවුරුදු 1000ක් කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ විට ඒ වගේ තමයි එවැනි දින අවුරුදු අපේ ඇවිල්ලා අවුරුදු 100ක් එහෙ එක දවසයි. එවැනි දින 30ක් මාසයයි කියලා සඳහන් වෙලා තියෙනවා. එවැනි මාස 12ක් අවුරුද්දයි කියලා සඳහන් වෙලා තියෙනවා. තාවතිංසේ ඊට පස්සේ යාමය කියන දිව්‍ය ලෝකය. ඒ කියන්නේ මේ ප්‍රධාන දෙවිතුමාගේ නමින්ම යාම කියන දෙවියාගේ තමයි පාලනය කරනවා කියන ඒ යාම කියන දෙවිතුමාගේ නමින්ම මේ දිව්‍ය ලෝකේ හඳුන්වනවා කියලා සඳහන් වෙලා තියෙනවා. යාමේ වයස සඳහන් වෙලා තියෙනවා. අපේ අවුරුදු 200ක් එහෙ එක දවසයි කියන එවැනි දිව්‍ය අවුරුදු 2000ක් එහෙ වයසයි කියලා සඳහන් වෙලා තියෙනවා. තුසිත කියන දිව්‍ය ලෝකය සැපේ නිහළම ස්ථානයක්. තුසිත කියලා දිව්‍ය ලෝකේ හඳුන්වන බෝසතාණන් වහන්සේලා, ඒ වගේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පෙරුම්දම් පුරලා අවසානයේ වැඩ සිටින දිව්‍ය ලෝකේ. ඉන්පස්සේ ඒ වගේම බෝසතාණන් වහන්සේලා පව වැඩ සිටින දිව්‍ය ලෝකේ තුසිත දිව්‍ය ලෝකය කියලා සඳහන් කරන්න පුළුවන්. ඒ වගේ අනාගතයේ ලෝකේ පහළ වෙන අජිත මෙත්තේය දිව්‍ය රාජානන් වහන්සේත් එහෙ තමා වාසය කරන්නේ කියලා සඳහන් කරන්න පුළුවන් තුසිත දිව්‍ය ලෝකේ. ඉතින් අපේ අවුරුදු 400ක් එහෙ එක දිනයයි කියන එක දවසයි කියන. ඒ කියන්නේ දිව්‍ය අවුරුදු 4000ක් එහෙ වයස කියන. හරියට එහෙ වයස කියන 57 කෝටි 60 ලක්ෂයක් කියන. ඒ දෙවි කෙනෙක්ගේ වයස ඒ ලෙස සඳහන් තුසිතේ. නිර්මාණ රතිය කියලා හඳුන්වනවා කැමැති අභිමත වූ සැප සම්පත් මවාගෙන වාසය කරන දිව්‍ය ලෝකය
නිර්මාණ රති දිව්‍ය ලෝකය කියලා හඳුන්වන්න පුළුවන්. නිර්මාණ රති දිව්‍ය ලෝකය එහි වයස වෙනවා අපේ අවුරුදු 800ක් නිර්මාණ රති එක දවසයි කියලා සඳහන් වෙලා තියෙනවා. එවැනි දිව්‍ය අවුරුදු 8000ක් නිර්මාණ රති දිව්‍ය ලෝකයේ දෙවි කෙනෙක්ගේ වයසකින්. මේ ප්‍රධාන දෙවිතුමා තමයි හඳුන්වන්න පුළුවන් සුනිම්මිත දිව්‍ය රාජයා කියලා හඳුන්වන්න පුළුවන් ප්‍රධාන දෙවියන්. විසාකා මහ උපාසිකාවත් එහි තමයි උප්පත්තිය ලැබුවේ. කැමැති සැප සම්පත් මවාගෙන භුක්ති විඳින දිව්‍ය ලෝකය කියලා හඳුන්වන්න පුළුවන් නිර්මාණ රති දිව්‍ය ලෝකය. ඉන්පස්සේ අනුන් මවන සැප සම්පත් භුක්ති විඳින අනුන් තමන්ට රුචික වූ අනුන් විසින් මවා දෙන සැප සම්පත් භුක්ති විඳින දිව්‍ය ලෝකය තමයි මේ පාරනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝකය කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට එහි වයස සඳහන් වෙලා තියෙන අවුරුදු අපේ අවුරුදු 1600 1600 එහි මේ එක දවසයි කියලා කියන්නේ. අන්න එවැනි අවුරුදු 1600ක් එහි එක දවසයි කියලා සඳහන් වෙලා තියෙනවා. අන්න එලෙස ඒ වගේ තමයි දිව්‍ය අවුරුදු 16000 පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක්ගේ වයස බව සඳහන් වෙලා තියෙනවා. එහි තමයි ඔය වසවර්ති මාරය වසවර්ති මාරතුමා එහි තමයි වාසය කරන්නේ කියලා හඳුන්වනවා. පරිනිම්මිත වසවර්තියේ දකුණු ප්‍රදේශයේ එක ප්‍රදේශ දකුණු ප්‍රදේශයේ භාරව වාසය කරනවා කියලා සඳහන් කරන්න පුළුවන්. එතකොට මේ වසවර්ති කියලා තමයි නම තියෙන්නේ. වසවර්ති මාර පුත්‍රයා දිව්‍ය මාර පුත්‍රයා එහි තමයි වාසය කරන්නේ කියලා සඳහන් කරන්න පුළුවන්. ඉතින් අන්න එවැනි නිසා කාම ලෝක දැනට ඔය කාම ලෝක තමයි මම හැඳුන්වුවේ. එහිදී ප්‍රධාන වශයෙන් නිරය අපායවල 4යි. ඊට පස්සේ කාම සුගති 7ක් දේශනා කරා. කාම සුගති 7ක් දේශනා කරා. මේ අනේ ආදිලසින් පස්සේ ওই සත්‍ය උප්පත්ති ලැබෙන ස්ථාන අකුසල කර්ම කරපුවා පුඤ්ඤාභි සංඛාර ඇසීම නිසා අනිරය තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ අසුර ලෝකේ උප්පත්ති ලැබෙන. ඒ ආදිලස ඒ වගේම ඉන් පස්සේ තියෙනවා කාම සුගති පුඤ්ඤාභි සංඛාර නිසා උප්පත්ති ලැබනවා ගිහිල්ලා අනේ එලෙස එතකොට මම භූමි දැනට දෙකක් දේශනා කරා. අපාය භූමි අපාය ඒ වගේම තමයි කාම සුගතිය දේශනා කරා. ඉන් පස්සේ රූපාවචර භූමිය සහ අරූපාවචර භූමිය තියෙනවා. ඒ පසුව ධර්ම දේශනාවක දේශනා කරනවා. හොඳයි එන මේ ධර්ම දේශනාවත් මේ පින්නතුලාට උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස හේතු උපනිශ්‍රේ වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.